හරි අද අපි කතා කරන්න යන්නේ SPD එහෙම නැත්නම් අපි කියන search protector device එකක් ගැන. හරි අපි බලමු කොහොමද ඔක වැඩ කරන්නේ කියලා. අපි දන්නවා supply එක. මෙන්න මේ තියෙනවා main supply එක. අපි දීලා තියෙනවා මෙන්න මෙතන තියෙන අපේ phase 3 සහ neutral එකට. ඔන්න ඔය තුන මෙන්න මේ වගේ. මෙතන තියෙන එතකොට phase 3 තියෙනවා. මෙන්න මේ phase 3 ඒ වගේම neutral එක. ওই තුන connect කරනවා මෙන්න මේ විදිහට. phase 3 පළවෙනි phase එක මෙතෙන්ද ඊට දෙවෙනි phase එක තියෙනවා. ඔය දෙවෙනි phase එක අපි connect කරනවා අපේ RY. ඒ වගේම තුන්වෙනි phase එක connect කරනවා මෙන්න මෙතන. ඊට පස්සේ neutral එක ගහනවා අපි මෙන්න මේකට. හරි. ඊට පස්සේ ඔය set එක ඇවිල්ලා මෙන්න මේ SPD එකට එනවා. SPD එකේ තියෙනවා මෙන්න මේ වගේ හතරක්. හරි. ඕකේ කොහොමද වෙන්නේ? ඕකේ ඇත්තටම වෙන්නේ අපි හිතමු දැන් ඇත්තටම search protector device කියන්නේ අපේ ඉතාමත් සංවේදී උපකරණ තියෙනවා නම් ඔය ඉතා විශාල search එක කියන්නේ අකුණක් වගේ දෙයකදී ආරක්ෂා කරගන්න භාවිතා කරන equipment එකක්. මෙන්න මෙයාගේ ඇත්තට මේ search protector device එකේදී සාමාන්‍ය normal condition එකේදී ඉතාමත් ලොකු resistance එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය normal කියන්නේ voltage එක 200 400 තියෙන වෙලාව 230 400 තියෙන වෙලාවට මෙයාගේ ඉතා ලොකු resistance එකක් තියෙනවා. ඒ කියන්නේ high resistance එකක් කියන්නේ මෙන්න මේ set එකෙන් මෙහාට current එකක් එන්නේ නැහැ. හැබැයි අපි හිතමුකෝ surge එකක් ඇති වුණා කියලා. ඒ කියන්නේ surge එකක් ඇති වුණා කියන්නේ ඉතා විශාල voltage එකක් වෙනවනේ. කියන්නේ කිලෝ වෝල්ට් ගාණක් එනවනේ. අන්න ඒ වෙලාවට වෙන්නේ මෙයාගේ තියෙන resistance එක ගොඩාක් අඩු වෙලා මෙයා හරහා මොකද වෙන්නේ? current එක ඇවිල්ලා මෙතනින් අපි phase ටික දීලා තියෙනවා. මෙන්න මේක හරහා මොකද වෙන්නේ? මේ cable එක හරහා earth වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම search protector device එකක් කියන්නේ normal condition එකක් ගතම සාමාන්‍ය තත්ත්වයකදී මෙයා ඉතා විශාල resistance එකක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් වෙනවා. එතකොට current එකක් මේ පැත්තට එන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ ඉතා විශාල voltage එකක් ආවොත් ලොකු voltage එකක් ආවොත් මොකද වෙන්නේ? මෙයාගේ resistance එක ගොඩාක් අඩු වෙලා මොකද වෙන්නේ? ඒ voltage එක හරහා එන current එක ඉතා විශාල current එකක් එනවා. current එක මොකද කරන්නේ? මෙන්න මේ earth cable එක කරා අපි earth කිරීමකට ලක් වෙනවා. මේක ඇත්තටම අපි පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලද? අපි ඊටමත් සංවේදී උපකරණ තියෙනවා නම් ඒ කියන්නේ අපිට ඊටමත් ඉහළ මිලෙන් අපිට ආරක්ෂා කරගන්න ඕන. ඒ කියන්නේ සර්ජ් අකුණකදී වගේ විශාල voltage spike එකක් එන වෙලාවට අපිට අපේ equipment ආරක්ෂා කරගන්න ඕන තමයි මෙන්න මේ වගේ search protector device එකක් අපි පාවිච්චි කරන්නේ. අපි ඒක පාවිච්චි කරන හැමතිස්සෙම අපේ distribution board එකත් එක්ක parallel ව තමයි. කියන්නේ මෙයාගේ තියෙන main supply එක තියෙනවා මේ L1 L2 L3 සහ neutral එක තියෙනවා. ඔන්න ඕකත් එක්ක parallel තමයි මෙන්න මේ cables ටික අපි ලබා ගන්න. ඒ කියන්නේ phase 2 neutral එක parallel තමයි ලබාගෙන මෙයාට දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය වෙලාවට මෙයාගේ output එක මෙන්න මේ breakers වලට යනවා කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි කියන්නේ normal condition එකකදී හැබැයි අකුණක් වගේ ඇති වෙච්ච වෙලාවට මොකද වෙන්නේ? ඉක්මනටම මෙන්න මේ SPD එකේ තියෙන resistance එක ගොඩාක් අඩු වෙලා මොකද වෙන්නේ? resistance ගොඩාක් අඩු වෙලා ඒ current එක මෙයා හරහා ගිහිල්ලා මෙන්න මේකෙන් හරහා මොකද වෙන්නේ? earth වීමකට ලක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ search protector device එක වැඩ කරන්නේ.